ඔයාලට මතක ඇති මෙන්න මේ ජුවලරි සෙට් එක අපි ඉස්සෙල්ලා හදපු ජුවලරි සෙට් එක. දැන් අපි බලමු ඒක කොහොමද ප්‍රයිස් කරගන්නේ කියලා. ඔයාලට මම හිතන්නේ ස්ක්‍රීන් එක පේනවා කියලා. අපි බලමු. දැන් මේක මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි මේ එක එක ජුවලරි සෙට් එකක් ප්‍රයිස් එක හදාගන්න විදිහ. මේක ඔයාලට තේරෙන ඔයගොල්ලෝ අහගෙන ඉන්න තේරෙන්නේ නැති මොනවා හරි තිබුණොත් අහන්නත් පුළුවන්. එහෙම නැත්තත් ඔයාලා මේකේ අන්තිම ප්‍රයිස් එක හදාගන්න විදිහ හරි අයිඩියා එකක් ගන්න. මේක චුට්ටක් අමාරු වෙන්න පුළුවන් සමහර අයට. ඒ නිසා මුලින්ම අපි මේ කොස්ට් එක හදනකොට ඒ කියන්නේ මේකට යන මිල තීරණය කරනකොට අපිට ඕන වෙනවා මූලිකවම කොටස් තුනක්. පළවෙනි එකට අපි කියන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැය කියලා. අපිට ඕන වෙනවා මේකට මේකේ කොස්ට් එක හදාගන්න. ඒ කියන්නේ මිල තීරණය කරන්න අපිට මුලින්ම ඕන වෙන්නේ ඍජු ද්‍රව්‍ය. ඊළඟට අපිට ඕන වෙනවා ඍජු ශ්‍රමය. ඒ කියන්නේ ඩිරෙක්ට් ලේබර්. ඊළඟට අපිට ඕන වෙනවා ඍජු වෙනත් වියදම්. ඔන්න ඔය තුනට අදාළ වියදම තමයි මුලින්ම අපි හොයාගන්න ඕනේ. පළවෙනි එකට අපි කියනවා ඍජු ද්‍රව්‍ය කියලා, දෙවෙනි එකට අපි කියනවා ඍජු ශ්‍රමය කියලා, තුන්වෙනි එකට කියන්නේ ඍජු වෙනත් වියදම්. ඍජු ද්‍රව්‍ය විදිහට ගන්නකොට ඍජු ද්‍රව්‍ය කියලා කියන්නේ අපිට මේ ප්‍රොඩක්ට් එක, ඒ කියන්නේ මේ මාලෙයි මේ ජුවලරි සෙට් එක දිහා බැලුවම අපිට ඇහැට පේන්න තියෙන වියදම්, අපිට දකින්න තියෙන වියදම්. ඒ කියන්නේ මේක දිහා බැලුවම පේන දේවල් තමයි ඍජු ද්‍රව්‍ය වියදම් විදිහට ගන්නෙ. එතකොට මේක බොක්ස් මේ ජුවලරි සෙට් එකක් ගත්තම ඔයාලට මුලින්ම පේනවා ඇති මේකේ ජුවලරි බොක්ස් එක. බොක්ස් එකක් තියෙනවා පේනවා. එතකොට මේ බොක්ස් එකට ගියපු වියදම මම රුපියල් 300ක් විදිහට ගන්නවා. ඒ 300 වෙනම ලියා ගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ පෙන්ඩන්ට් කියන්නේ මේ මාලේ හදන්න මේ චේන් එකක් අරන් තියෙනවා. එතකොට මේ චේන් එකට ගියපු වියදම මම වෙනම ලියා ගන්නවා. මේ චේන් එකට ගියපු වියදම රුපියල් 150යි. ඊට පස්සේ මේක හදන්න මේ පෙන්ඩන්ට් එකයි ඉයරින්ස් දෙකයි හදන්න රෙසින් ගිහින් තියෙනවා. රෙසින් හයි වෙච්ච මේ රෙසින් ප්ලාස්ටික් වගේ මේ තියෙන රෙසින් වලට ඇහැට පේන්න තියෙනවනේ. එතකොට මේකට මං ගන්නවා රුපියල් 100ක රෙසින් ගියා කියලා. 100ක රෙසින් ගියා කියන එක හදාගන්නේ දැන් රෙසින් පොඩි බෝතලයක් මිලිලීටර් 150ක් ගත්තොත් රුපියල් 1000ක් විතර වෙනවා. එතකොට මේ 1000 බෝතලයකින් මේ වගේ සෙට් 10යි නම් හදන්න පුළුවන්. 1000 10ෙන් බෙදලා අපිට ගන්න පුළුවන් එක සෙට් එකක් හදන්න රෙසින් කොච්චරක් යනවාද කියලා. ඒ විදිහට ඇවරේජ් එකෙන් සාමාන්‍ය රෆ්ලි හිතන්නේ මේක හරියටම මනින්න අමාරුයි. ඒ විදිහට හිතලා තමයි මම රෙසින් වලට 100ක් ගියා කියලා මෙතනදී අරන් තියෙන්නේ. එතකොට බොක්ස් එකට 300යි, චේන් එකට 150යි, රෙසින් වලට 100යි. ඊට පස්සේ අපිට මේක යනවා ඉයරින් මේ පින් එකක් ගියා. එතකොට ඒ වගේම රබර් වලට. එතකොට මේක අලවන්න රෙසින් වලට ඒවට ගියපු වියදම් බැලුවම රුපියල් 90ක වියදමක් මම එතන අරන් තියෙනවා. ඒ වගේම තමයි අද ඉන්ග්‍රීඩියන්ට්ස් විදියට මෙතනදී යනවා වෙනත් වියදම් විදියට මේ බතික් රෙදි කෑල්ල උනත් අපිට බතික් රෙදිම නෙමෙයි අපි මේකට දාන්නේ වෙන රෙදි කෑල්ලක් උනත් වෙන මොනවා හරි දෙයක් උනත් ඒකට යන වියදමත් අපි ගන්න ඕනේ. එතකොට එතනදී ඒ වියදම විදියට රුපියල් 50ක වියදමක් මම අරන් තියෙනවා. මොකද ඒකත් අපිට පේන්න තියෙන වියදමක්. ඇහැට පේන්න තියෙන දෙයක් නිසා. ඉතින් ඒකට ඒ ටික ඔක්කොම වියදම් එකතු කරාම ඍජු ද්‍රව්‍ය විදියට අපිට රුපියල් 690ක් එනවා. ඉතින් මේ 690 තමයි අපිට ඇහැට පේන්න තියෙන වියදම් විදියට ගන්න. ඒකට අපි කියන්නේ ඍජු ද්‍රව්‍ය කියලා. දෙවෙනි එක තමයි ඍජු ශ්‍රමය කියලා කියන්නේ. ඉතින් මේ ඍජු ශ්‍රමය සාමාන්‍යයෙන් ඔයාලා දැන් ස්ටාර්ට්අප් නිසා ඔයාලට තාම ඒක හරියට හදන්න බෑ. ඔයාලා රෆ්ලි හිතලා ගාණක් දාන්න ඕනේ. මෙතන ඍජු ශ්‍රමය හදපු විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. ඍජු ශ්‍රමය හදලා තියෙන්නේ මම මෙතනදී හිතනවා මම මේ ජුවලරි සෙට් එක හදන්න. ඒ කියන්නේ මේ ජුවලරි හදන වැඩේ සම්පූර්ණ මේ ජුවලරි හදන එක මම කරන්නේ සතියට දවස් 5යි කියලා මම මෙතනදී උපකල්පනය කරනවා. ඒ කියන්නේ මම සෙන්සුරාදා ඉරිදා වැඩ කරන්නේ නෑ. මම සතියේ දවස් 5 විතරයි වැඩ කරන්න කියලා මම මුලින්ම හිතනවා. එතකොට සතියට දවස් 5යි මම වැඩ කරන්නේ. හැබැයි මම දවසට පැය 6යි වැඩ කරන්නේ. ඒ කියන්නේ රෑ වෙනකම් වැඩ කරන්නේ නෑ. දවසට පැය 6යි වැඩ කරන්නේ. එතකොට සතියේ දවස් 5 ගානේ මං දවසට පැය 6යි නම් වැඩ කරන්නේ. දවසට පැය 6 ගානේ සතියේ දවස් 5ක් තියෙනවානේ. එතකොට 6 වරක් 5 30යි. මං සතියේ සම්පූර්ණ පැය 30ක් වැඩ කරනවා.
සතියට පැය 30යි නම් වැඩ කරන්නේ මාසෙට සති කීයක් තියෙනවද? මාසෙට සති 4යිනේ. එතකොට සතියට පැය 30යි නම් මාසෙට සති 4යි නම් 30 4ෙන් වැඩ කරාම සම්පූර්ණ මාසෙටම පැය එනවා 120ක්. එතකොට මාසෙට සම්පූර්ණයෙන්ම මම වැඩ කරන්නේ පැය 120යි. ඒක හැදුනේ දවසට පැය 6යි වැඩ කරන්නේ. එතකොට මං සතියේටම දවස් 5යි නම් වැඩ කරන්නේ හවරක් 5 30යි. එතකොට සතියේ වගේ හතරක් තියෙනවා මාසෙට සති හතරක්. එතකොට 30 ඒවා හතරක් 120යි. මාසෙට මම පැය 120යි නම් වැඩ කරන්නේ. මම මෙතනදී උපකල්පනය කරනවා මම මේ ජුවලරි විකුණලා මේ සෙට් මේ වගේ ජුවලරි විකුණලා මාසෙකදී මම මේ ජුවලරි සෙට් විකුණලා රුපියල් 40000ක් හොයනවා කියලා මම මෙතනදී උපකල්පනය කරනවා. එතකොට මේ හොයන ගාන වගේ කියන්නේ මං හොයන්නේ 40000යි නම් මේ 40000 බෙදන්න ඕනේ 100 අර පැය ගානේ. ඒතකොට මේ පැය ගානෙන් බෙදුවම අපිට එනවා එක පැයකට මගේ මහන්සිය කොච්චර මං මේ ශ්‍රමයක් දෙනවද කියලා. එතකොට 40120න් බෙදුවම මට 334ක් එනවා. ඒතකොට මම පැයකට මගේ ශ්‍රමය විදිහට මම අරන් තිනවා 334ක්. අනිත් එක තමයි මෙතනදී අපි බලන්න ඕනේ මේ නිර්මාණය මේ ජුවලරි සෙට් එකට අපි රෙසින් දිය කරගන්න ඕනේ. ඊට පස්සේ මේ රෙදි කපන්න ඕනේ. ඊට පස්සේ ඒවා රෙදි මේ කියන්නේ මෝල්ඩ් එකට දාන්න ඕනේ. ඊට පස්සේ රෙසින් ටික රෙසින් එකතු කරලා ඒ ටික හදලා ඉවර වෙලා අන්මෝල්ඩ් කරාට පස්සේ මේක ෆිනිෂින් කරන්න තියෙනවා. චේන් සෙට් කරන්න මේ ඔක්කොම පැකින් කරන වැඩ ඔක්කොම කරන්න මං හිතනවා සම්පූර්ණ මට මේ නිර්මාණය රෙසින් දාලා ෆිනිෂින් කරලා ඔක්කොම කරලා ඉවර කරන්න මට පැයක් යනවා කියලා තමයි උපකල්පනය කරන්නේ. අනේ පැයක් යනවා කියලා හිතලා තමයි පැයකට මට මේ ශ්‍රමය කොච්චරක් ගියාද කියලා හිතලා තමයි මම මෙතන 334ක් දැම්මේ. ඔයාලා දැනට එච්චර දාන්න අවශ්‍ය නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් 200 250න් වගේ රේන්ජ් දැම්මට කමක් නැහැ. අර මම දැනට මම මේක හදපු විදිහ ඔයාලට කියන්න ඕන නිසා කියන්නේ මම මෙතනදී උපකල්පනය කරේ මම 40000ක් මේ ජුවලරි සෙට් විකුණලා හොයනවා කියලා. ඒ හොයන ආදායම තමයි අර අපි වැඩ කරන පැය ගාණෙන් බෙදන්නේ. එහෙම බෙදලා එක පැයකට මට 334ක ශ්‍රම වියදමක් තියෙනවා. එතකොට ශ්‍රමයට මගේ මහන්සියට යන ගාණ තමයි අපි මෙතන ගන්න ඕනේ. එතකොට මේ නිර්මාණයක් කරන්න මට පැයක් යන නිසා 334ක් තමයි දාන්නේ. තුන්වෙනි එක තමයි අනෙකුත් වියදම් කියන්නේ. අනිකුත් වියදම් වලට ඔයාලට ගන්න පුළුවන් වතුර වලට. ඒ කියන්නේ මං කිව්වා රෙසින් වගේ දේවල් අතේ ගෑවුනොත් එතකොට මෝල්ඩ් එකක් සෝදන්න පිරිසිදු කරන්න මොන හරි තියෙනවා නම් ඒ වගේ දේවල් වලට හැන්දි වගේ දේවල් පිරිසිදු කරන්න අපිට උණු වතුරේ දාලත් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරද්දී අපිට වතුර අවශ්‍ය වෙනවා. ඒතකොට වතුර වලට රුපියල් 10ක වගේ වියදමක් දැම්මා. එහෙම නැත්නම් අපේ අත් පිරිසිදු කරන්න ඕනේ. ඒ වගේ දේවල් වලට අපිට වතුර අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට ෆෑන් එකක් දාලා වැඩ කරන්න වෙන්න පුළුවන් ලයිට් දාන්න වෙන්න පුළුවන්. ඒතකොට ඉලෙක්ට්‍රිසිටි වලට අපිට යනවා කරන්ට් එකට රුපියල් 30ක් යනවා කියලා මම මෙතනදී උපකල්පනය කරනවා. ඒ වගේම මෝල්ඩ් එකට යන වියදමත් අපිට ගන්න වෙන්නේ අනිකුත් වියදම් යටතේ. එතකොට සාමාන්‍යයෙන් ඒක ඔයාලට මම කියන්න ඕනේ අර පෙන්නන ඔය රබර් මෝල්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන් උපරිම 10 පාරක් විතර. දැන් එච්චරත් බෑ සාමාන්‍යයෙන් 7-8 පාරයි පාවිච්චි කරන්න පුළුවන් මෝල්ඩ් එකක්. එතකොට අපි ඒ පාවිච්චි කරන වාර ගානෙන් සම්පූර්ණ මෝල්ඩ් එකේ ගියපු වියදම බෙදලා බලන්න ඕනේ. එතකොට මෝල්ඩ් එකකට මම රුපියල් 50ක් විතර මෙතනදී දාලා තියෙනවා වියදම විදිහට. සාමාන්‍ය මෝල්ඩ් එකක් ගොඩක් කල් අපිට පාවිච්චි කරන්න අමාරුයි. ඒ නිසා මෝල්ඩ් එකට ගියපු වියදමත් අපි වියදමෙන් පොඩි කොටසක් එකතු කරන්න ඕනේ මේක ජුවලරි සෙට් එකකට. එතකොට එතන මෝල්ඩ් වලට 50යි, කරන්ට් එකට 30යි, වතුර වලට 10යි එහෙම ගත්තම රුපියල් 90ක වියදමක් ඇවිත් තියෙනවා. ඒ තමයි අනෙකුත් වියදම්. එතකොට ඔය ඍජු ද්‍රව්‍ය, ඒ කියන්නේ අපේ අමුද්‍රව්‍ය වලට ගියපු වියදම සහ මගේ ශ්‍රමයට ගියපු වියදම සහ අනෙකුත් අමුද්‍රව්‍ය වල වියදම් ටික එකතු කරාම මුළු වියදම විදිහට 1114ක් එනවා. මේ 1114ක මුළු වියදමෙන් අපි ලාභය බලන්න ඕනේ. එතකොට 140ක් මම ලාභයක් තියාගෙන සාමාන්‍යයෙන් අපි ප්‍රොඩක්ට් එකක් විකුණන්න ඕනේ. එතකොට 140ක ලාභයක් තියාගත්තොත් 446ක් එනවා ලාභය. එතකොට මේ සම්පූර්ණ වියදමට මේ ලාභෙත් එකතු කළා තමයි අපි 1560කට මේක විකුණන්නේ. ඉතින් ඔයාලා 1560ක් කියන සාමාන්‍ය ඔයාලා මේ ජුවලරි සෙට් එක 1500ට වගේ වුණත් ඔයාලට දෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රයිස් එකකට යන්න පුළුවන්. බැරි වෙලාවත් ඔයා මේ ජුවලරි සෙට් එක රුපියල් 1000ට 1100ට වගේ දෙනවා කියන්නේ ඔයාගේ වියදම කවර් වෙලා. හැබැයි ඔයාලට ලාභයක් නැහැ.
ඔයා 1500ට වගේ යනවා නම් ඔයාලට ලාභෙකුත් තියාගෙන මේ ජුවලරි සෙට් එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ඔයාලට මේකේ කොස්ට් එක හදාගන්න පුළුවන්. ඔයාලට මේක හදන විදිය පැහැදිලි මදි නම් ලොකුවට ඔයාලට මේ අන්තිමට මම ගත්ත ප්‍රයිස් එක හිතා ගන්න පුළුවන්. සාමාන්‍ය වෙළඳ පොලේ යන ප්‍රයිස් ඔයාලට මට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රයිස් එකට තමයි මේ ජුවලරි සෙට් එකක් දෙන්න පුළුවන්.